ආයිබෝන් මම ඉන්නේ දැන් ඒරාවුරු වල ඒරාවුරු නගරයේ සිට කිලෝමීටර් 2 3ක් විතර ඇතුළට එන්න ඕනේ පුන්නකුඩා කියන ගම්මානයේ ඉන්නේ. දැන් මෙතන අක්කර 6ක් මේ අඹ වගාව කරලා තියෙනවා. තනිකර කාබනික පොහොරෙන් තමයි කරන්නේ. ඒකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ ගහ කප්පාදු කරනවා. ගහ උඩට යන්න දෙන්නේ නැහැ. ඒ කප්පාදු කරන කොළ පවා මේගොල්ලන් අනිත් තැන් වල අපේ ප්‍රදේශේ නම් ඕක ගිනි තියනවා. මේගොල්ලන් ගිනි තියන්නේ නැහැ. මේක ගෙනහිල්ලා ගැඩවිලි පොහොර වලට මේගොල්ලන් භාවිතා කරනවා මේ අඹ කොළ. අතොත් ඒ වගේ තමයි ඒගොල්ලන් භාවිතා කරනවා දිරිච්චාට පස්සේ කොම්පෝස්ට් පොහොර වලට හරවන්න ඒගොල්ලන් භාවිතා කරනවා. දැන් තනිකර මේ අඹ පෝෂණය වෙලා තියෙන්නේ කාබනික පොහොරෙන්. ඒ කියන්නේ කොම්පෝස්ට් සහ ගැඩවිලි පොහොර වලින් තමයි මේ අඹ පෝෂණය වෙලා තියෙන්නේ. එතකොට මේකේ වැදගත්ම දේ තමයි අපි නගරේ ඔය කඩමන්ඩි වල තියෙන අඹ සමග මේක සංසන්දනය කරනකොට මේ අඹ ඇවිල්ලා රසයෙන් වැඩි. ඔයගොල්ලන් දකිනවා ඇති නිතරම අපි යන මග දෙපස කඩවල් වල විකුණන්න තියෙනවා මේ වර්ගයේ අඹ. කිලෝ එක රුපියල් 350ට 300ට තමයි විකුණන්නේ. සමහර අවස්ථාවලද අවාරය වෙනකොට ඒක 500 750ටත් කිලෝ එකේ ගියත් වාරෙට මේ අඹ මෙතනදී දෙන්නේ 500ට. මොකද මේක අවිල්ලා කාබනික පැත්තෙන් කරන නිසා ඒගොල්ලන්ට පොඩ්ඩක් ඕක ශ්‍රමය සහ වියදම පොඩ්ඩක් වැඩි නමුත් ප්‍රමිතිය ඇවිල්ලා ඉතා ඉහළයි. ඉතින් ඕක තමයි අත්ත වශයෙන්ම වටින්නේ. ඉතින් අපි ලංකාවේ වගා කරන සියලු දෙනාටම අපි ඉල්ලා හිටින්නේ මේ අය කරන මේ ව්‍යාපෘති ඇවිල්ලා බලලා අපි වගේ ඔයගොල්ලොනුත් මේ කාබනික පැත්තෙන් මේ අඹ ඒ වගේම එළවලුත් තියෙනවා. මම දැන් බටු පෙන්නුවා. තව ඒගොල්ලන් බණ්ඩක් අහිටවලා තියෙනවා මේ ප්‍රදේශයේ. එතකොට මේ වගේ කාබනික පොහොර වලින් ඔයගොල්ලන් වගා කරනවා නම් මම හිතන්නේ ඊටාම අගය කරන්න පුළුවන්. මොකද වස විස නැති ආහාරයක් අපිට අපේ රටේ ජනතාවට සහ ලොවට දෙන්න පුළුවන්. Right. Okay, der Tribun